හායි යාළුවනේ. අද අපි යමු අපේ පුංචි එළවලු යාළුවෝ එන්න නිරෝගී ගෙවත්ත බලන්න. මේ බලන්න අපේ ගෝවා පාත්තිය. මේවා සලාද හදන්නයි, ටෙම්පරාදු කරන්නයි, උයන්නයි පුළුවන්. මෙතන කැරට් සහ බීට්රූට් තියෙනවා. මේවා අමුවෙන් කන්නත්, ජූස් හදන්නත්, උයන්නත් පුළුවන්. රාබු සලාදවලටයි ව්‍යංජනවලටයි දානවා. කරවිල තෙලට බැදලා හරි ව්‍යංජනයක් විදිහට හරි කන්න පුළුවන්. කෑමට ලූණු, සුදු ලූණු, ගම්මිරිස් දානවා. බැදුම් වලටයි, ව්‍යංජන වලටයි මේවා නැතුවම බෑ. මේ රන්වන් වට්ටක්ක වලින් රසම රස කැඳ හදන්න පුළුවන්. සුප් හදන්නත් හොඳයි. ඉතින් දැම්මම ඔයාලට රසම රස කැරට් සලාදයක් හදන හැටි කියනවා. මුලින්ම කැරට් අලයක් ගලවමු. දැන් අපි මේ කැරට් ටික හොඳට හොදලා පොතු ටිකත් අයින් කරගමු. දැන් මේ පිරිසිදු කරපු කැරට් ටික මේ විදිහට සිහින්ම ග්‍රේට් කරගමු. හැමදාම කැරට් කන එක ඇස් වලට හරිම හොඳයි. දැන් අපි මේකට ලූණු ටිකක්, අමු මිරිස් ටිකක්, ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරමු. අවසානයේට ගාපු පොල් ටිකක් දාලා දෙහි බින්දු කීපයකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරමු. මේ බලන්න අපි හදපු රසම රස කැරට් සලාදය. හරිම රසයි. එහෙනම් අදට ගිහින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.